අද අපි හදමුද හොට් බටර් කටල් ෆිෂ් එකක්. මුලින්ම දැල්ලෝ ටික හොඳට හෝදගෙන මිරිස් කුඩු ටිකක්, එතකොට කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු ටිකක් දාලා හොඳට මික්ස් කරගෙන මැරිනේට් වෙන්න ටික වෙලාවක් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි බැටර් එක හදාගමු. ඒකට අපි මුලින්ම පාන් පිටි, එතකොට බිත්තර දෙකක්, ඒක ඔයාට ප්‍රමාණය අනුව බලලා දාගන්න පුළුවන්. මම නම් බිත්තර දෙකක්ම දාගත්තා. ඊට පස්සේ ඔයාට පුළුවන් බටර් ටිකකුත් එකතු කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට බටර් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හීනිවට කපාගත්ත ගාලික් සුදුලුණු ටිකකුත් එකතු කරගමු. ඔන්න ඊට පස්සේ මේ බැටර් එකටත් මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ලුණු චුට්ටක් එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් අපි තවත් වැදගත් දෙයක් එකතු කරන්නයි යන්නේ. ඉතින් මෙන්න මේක එකතු කරගන්නවා කියන්නේ අපි අද හදන්න යන හොට් බටර් කටල් ෆිෂ් එක තව ගොඩාක් රස වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේක අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඊට පස්සේ අපි මේ දාගත්ත දේවල් ටික හොඳට ගෑරුපුවක් අරගෙන මික්ස් කරගමු. මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔන්න දැන් අපේ බැටර් එක ලෑස්ති. දැන් අපිට පුළුවන් කලින් මැරිනේට් වෙන්න තියපු දැල්ලෝ ටික මෙන්න මේ විදිහට අපි බැටර් එකේ දාගෙන මේ විදිහට බිස්කට් කුඩු වල තවර ගන්න පුළුවන්. මං ඔයාලට තව ලේසි විදිහක් කියලා දෙන්නද? මේ විදිහට කප් එකක් අරගෙන ඒකට බිස්කට් කුඩු ටික දාගෙන අපි බැටර් එකේ තවරගත්ත දැල්ලෝ ටික එකපාර 4-5ක් විතර දාලා වැඩේ ඉක්මන් කරගන්නත් පුළුවන්. ගාවට අපි මේ බැටර් එකේ තවරගත්ත දැල්ලෝ ටික රන්වන් පාට වෙනකන් ලස්සනට බෙද ගන්න ඕනේ. මුලින්ම අපි ඒකට පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා හොඳින් රත් කරගමු. ඊට පස්සේ අපි බැටර් එකේ තවරගත්ත දැල්ලෝ ටික හිමීට තෙල් එකට දාලා රන්වන් පාට වෙනකන් බෙද ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් රස කෑමක්. බටර් රස එනවා, මිරිස් රස, ගම්මිරිස් රස, ලුණු රස, ඔය හැමදේම එකතු වෙලා හරීම රසක් තමයි මේ කටල් ෆිෂ් එකට එන්නේ. ඉතින් දැන් ඔන්න ඔයාට මේ පේන්න තියෙන්නේ අද අපි හදාගත්ත හොට් බටර් කටල් ෆිෂ් එක. ඉතින් ඇත්තටම මේකට කැරට් ටිකක්, මිරිස් ටිකක්, එතකොට ලුණු ටිකක්, ඒ වගේම දෙහි කෑල්ලක් එහෙම මිරිකලා ගත්තාම හරිම රස බයිට් එකක්.